BPPL Holding සමාගමේ සාර්ථකත්වයට කොටස් වෙළඳපොළ දායක වුණේ කෙසේද යන්න අප ඔවුන්ගෙන්ම අසා දැනගමු. BPPL Holdings PLC ආයතනය කොළඹ වෙට කොටස් වෙළඳපොළේදී ලැයිස්තුගත වුණේ 2017 වසරේදී. නමුත් ඒ ගමන පටන් ගත්තේ ඒකට පෙර. ඒ වකවානුව ඇවිල්ලා ආයතනයේ ඉතිහාසයේ ඉතා වැදගත් සංදිස්ථානයක්. මක්නිසාදයක් අපි එක සමාගමක ඉඳලා සමූහ ව්‍යාපාරයක් විදිහට දීප්ත ව්‍යාප්ත වීම සිටි කාලයක්. නව උත්පාදනය තාක්ෂණය උපයෝගී කරගෙන ගනිමින් අලුත් බිස්නස් සෙග්මන්ට්ස් වලට ගියපු කාලයක්. කෙලින්ම කියනවා නම් උපායමාර්ගික දිශාවක් අලුත් දිශාවක් නිව් ස්ට්‍රැටජික් ඩිරෙක්ෂන් එකක් ආරම්භයක් ඒ කාලයේදී. ඒක වකවානුවේ මේකට සමාන්තරව ලයිස්තුගත වීම කරමින් අපි දැන් බලන විට අපිට පේන පැහැදිලිව පේන දෙයක් තමයි ආයතනයේ වර්ධනයට සහ තීරසාරසත්වයට රුකුලක් සහ දායකත්වයක් ඇති වුණා. ආයතනයේ පාලන රාමුව ඒ කියන්නේ corporate governance framework ශක්තිමත් කරන්න වෙනවා. ඒක තුලින් ආයතනයේ වටේම ඒ කියන්නේ across the organization යම් කිසි වැඩපිළිවෙලක් දියත් කරන්න වෙනවා. ඒ කරන්න ඕන වැඩපිළිවෙල ඇවිල්ලා ඒ ආයතනයට යෝග්‍ය විදියට ප්‍රායෝගික වෙන විදියට ගැළපෙන විදියට කාලයක් තුල ක්‍රියාදාමයක් විදියට කරන්න පුළුවන්. ඒක එකපාරටම කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. බෝඩ් ලෙවල් ඕවර්සයිට් ඒ කියන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ මට්ටමේ අධීක්ෂණය දියුණු කරන්න ඕනේ, ඉම්ප්‍රූව් කරන්න ඕනේ. ඒක කරන්නට අපි බාහිරව පළපුරුදු අධ්‍යක්ෂකවරුන්, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂකවරුන්, ඉන්ඩිපෙන්ඩන්ට් non executive directors විතර බලවා ගත්තා. ඒගොල්ලන් ඒ අරහා අපිට ආයතනයේට විවිධ අංශවල ශ්‍රේෂ්ඨවල වැඩි දැනුමක් සහ එක්ස්පර්ටිස් එකක් ගන්න පුළුවන් වුණා. corporate governance framework එකේ තව වැදගත්ම දෙයක් තමයි internal controls. ඒ කියන්නේ ආයතනයේ වටා මෙහෙයුම් අංශය වෙන්න පුළුවන්, මූල්‍ය අංශය වෙන්න පුළුවන්, මානව සම්පත් වෙන්න පුළුවන් හැම අංශයින්ම internal controls මෙහෙයුම් කිරීම තවත් දියුණු කරන්න පුළුවන් වෙන ශක්තිමත් කරන්න වෙන පුළුවන්. ඒක හරහා අපි අපේ ප්‍රධාන කොටස්කරුවන්ට තහවුරු වීමක් සහ සහතිකයක් දෙනවා ආයතනයේ යම්කිසි වෘත්තිකම වශයෙන් මෙහෙමනවා කියලා. ඒ කියන්නේ results driven ප්‍රතිඵල කේන්ද්‍රී කරගත් මෙහෙයුමක් ඇති කරගන්නට සීනියර් මැනේජ්මන්ට් කළමනාකරුවන්ට වගකීම දීලා ඒක හරහා කොටස්කරුවන්ට තහවුරු වීමක් හම් වෙනවා ආයතනයේ විදිහට මෙහෙවනවා කියලා. තවත් වැදගත් දෙයක් තමයි මේ ක්‍රියාමාර්ගය තුළ ආයතනයේ කීර්තිනාමය වැඩි වෙනවා. ඒක ඒ හරහා අපිට ආයතනයේට වෘත්තිකයන් පළපුරුදු විවිධ ක්ෂේත්‍රවල පළපුරුදු කළමනාකරුවන් සේවකයන් බඳවා ගැනීම හැකියාව වැඩි වෙනවා ලයිස්තුගත වුණු ආයතනයක් වශයෙන්. තව අපි ආයතන දිහා බලනකොට අපිට අවශ්‍ය වුණා මේ ව්‍යාපාර දීප්ත ව්‍යාප්ත කිරීමේදී ප්‍රාග්ධන දීර්ඝකාලීන ප්‍රාග්ධන ණය ලබා ගැනීමට මේ සමස්ත ක්‍රියාදාමයේ ඒකට රුකුලක් වුණා. international finances letter බැංකු වලට ඒක ගෙන් සහතිකයක් දෙනවා. අපේ credibility එක වැඩි වෙනවා. අපේ ආයතනය ඇතුළත හොඳට මෙහෙවන කියලා ඒගොල්ලන්ට ඒක වැඩිපුර සහතිකයක් වෙනවා.